නැවතත් සම්බන්ධ වන්නේ පබ්ලික් ස්පේස් ශ්‍රී ලංකා වැඩසටහන සමගයි. අද අපත් සමග සම්බන්ධ වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා. අපේ එතුමත් සමග සාකච්ඡා කරමින් සිටියේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය කුමන දිශාවටද ගමන් කරන්න යන්න පිළිබඳව අද සාකච්ඡාව සජීවීවයි අපි ඔබ වෙත ගෙනෙන්නේ පෑලියගොඩ RTV මැදිරි සංකීර්ණයේ සිට. නිලන්ත අපේ අවසාන වටේට හමු බන්දුල ගුණවර්ධන මහත්මයාගෙන් අපේ ඊතුරු ප්‍රශ්න ටික. මේ මන්ත්‍රීතුමනි දැන් අලුත් දේශපාලන පක්ෂයක් කරලියට පැමිණෙමින් තිබෙනවා. මේ දැන් ඒකාබද්ධ විපක්ෂයේ බොහෝ දෙනෙක් අපි එතන දැක්කේ නැහැ. මේ මොකද්ද මේ? නෑ අලුත් ඒකාබද්ධ විපක්ෂයේ ඉන්නේ එක එක පක්ෂවලුනේ. දැන් ඒකාබද්ධ විපක්ෂයේ මහජන එක්සත් පෙරමුණ ඉන්නවා. දිනේෂ් ගුණවර්ධන මහත්මයා එතන ඉන්නේ නැහැ. ඊළඟට ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ඉන්න වාසුදේව නායක කර්මතුමා ඒකාබද්ධ විපක්ෂය. එතුමා එතන නැහැ. ජාතික නිදහස් පෙරමුණේ ඉන්න විමල් වීරවංශ එතුමා එතනට ගිහිල්ලා නැහැ. උදේගම මම්පිල මහත්මයා ඉන්නවා නේද? පිවිතුරු හෙළුවේ. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ඒ කියන්නේ ඔබලාගේ සම්බන්ධයක් නැහැ අයත් සමග. නෑ අපේ සම්බන්ධයක් තියෙනවා. ඒ ඒකාබද්ධ විපක්ෂයේ ලෙස කටයුතු කරන විට මේ ආණ්ඩුවට විරුද්ධ කවුද? ඒ සියලු දෙනා එක්ක අපේ බොහොම කිට්ටු මේ සම්බන්ධතාවය පවත්වනවා. මොකද මේ රජය ගෙනියන ජනතා විරෝධී පිළිවෙත පරාජය කරන්න. යකා එක්ක නෙමෙයි යකාගේ ආච්චි එක්ක හරි අපි එකතු වෙනවා. දැන් අද මාධ්‍ය සාකච්ඡාවේදී මේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්මයා කිව්වේ මේ අපේ හිටපු මේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා නායකයා විදිහට ඒකේ පත් කර ගැනීම තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒකේ නායකත්වය බාරගනී කියලා බලාගෙන ඉන්නවා. ඔව් ඉතින් ඒක හොඳ බලාපොරොත්තුවක්. මොකද රටේ ජනතාවගේ බලාපොරොත්තුව තියෙන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සහ ඒකාබද්ධ විපක්ෂය පිළිබඳ. ඔතන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතේ ඉතින් ඒවා තීරණය වෙන්නේ දේශපාලන ගමනක් අනුවනේ. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලේකම්නි ඉතාම වැදගත් චරිත දෙක දීර්ඝ කාලයක් හිටපු ලේකම්තුමා තමයි අපේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. එතුමා අපිට ඡන්දයට කලින් උපදෙස් දුන්නා. මහින්ද රාජපක්ෂ දිනවීම සඳහා වැඩ කරන්න කියලා. මගේ බලමණ්ඩල රැස්වීමට ඇවිල්ලා මගේ ප්‍රධාන ආරාධිත අමුත්තා අපේ කල්යාණ මිත්‍ර මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කිව්වා අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් කරලා තියෙන මහින්ද රාජපක්ෂ මැතිතුමා. එතුමාගේ ජයග්‍රහණයට ඔහොමගම ජනතාවත් එක්ක ඔබතුමා නායකත්වයේ දීලා වැඩ කරන්න කියලා මම එතුමාගේ කීමන අනුව වැඩ කළා. එතුමා ටික දවසකට පස්සේ මේ නාම යෝජනා ඕන්න මෙන්න කියලා අපේ ලේකම්කම දාලා ගිහිල්ලා එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකතු වෙලා ඡන්දය ඉල්ලුවා. ඉතින් ඊට පස්සේ අපි එතුමාට කිව්වා අපිට නම් අමාරුයි. අපි පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ අපි ජනතාවට කිව්වේ වෙන කතන්දරයක්. ඒ නිසා අපි අපිට ඡන්දය දීපු 58 ලක්ෂයක් ජනතාව වෙනුවෙන් 48 ලක්ෂයක් ජනතාව වෙනුවෙන් අපි විපක්ෂයේ භූමිකාව ගන්නවා. එතුමා අපේ අපේ නැහැ එතුමා අපිට කතා කරලා ඇවිල්ලා මේ ආණ්ඩුවේ තනතුරු වගකීම් බාර අරන් වැඩ කරන්න කියලා. අපි ගොනේ අපිට ඡන්දය දීලා තියෙන්නේ. ආණ්ඩුවක් ගන්න නැත්නම් විපක්ෂයෙන්. දැන් ඔබතුමා ඉස්සෙල්ලා කියපු විදිහට දැන් 2001 ඍණාර්ථකයක් ධන කළා. දැන් ආපහු යන්නේ අපි ආර්ථිකය යන්නේ පොඩ්ඩක් රුවිතට. ඉතින් මේක මේ ජනතාව වෙනුවෙන් මේක මේ ගොඩ දාන්න පුළුවන් ක්‍රමයක් නැද්ද අපිට? ගොඩ දාන්න පුළුවන් මේ මුදල් ඇමතුමා හිම සාකච්ඡාව සම්මන්ත්‍රණය දැන් අග්‍රාමාත්‍යතුමා මේ පාර්ලිමේන්තුව පටන් ගන්න විට කිව්වේ ලිච්ඡවී ක්‍රමයට යනවා කියලානේ. දැන් මේ මොන ලිච්ඡවීද මේ කිසි කෙනෙක් කියන එක ආන්නේ නැති නිකන් නැති බලය සදාකාලික ඉන්න මා ජූලියස් සීසර්ලා වගේ කියලා හිතාගෙන වැඩ කරනකොට කොහමද එහෙම පාර්ලිමේන්තුවකට කන් දෙන්නේ නැති වෙච්චාම පාර්ලිමේන්තුවක Taman වැරද්දක් කරනවා කියලා පිළිගන්නේ නැති වෙච්චාම දැන් මම හොඳම උදාහරණේ මම කිව්වනේ 2016 අයවැය වරද්දපු අවස්ථාවේ ගරු කතානායකතුමා ගරු මුදල් ඇමතිතුමාවයි මුදල් අමාත්‍යාංශයේ ලේකම්මයි ගෙනල්ලා කිව්වාම ඔව් ඒක වුණා ඒක මිස්ටේක් එකක් අපි මේක ඉවත් කරගන්නවා කියලා නියතමානී වෙන්න වෙන බෑ කිව්වා අපි ලබන අවුරුද්ද වෙනකොට ඔක්කොට දාලා ගේනවා කියලා. දැන් ඉතින් නානවනේ අර 250ක් අධ්‍යාපනයේට කියලා දාලා මේ අවුරුද්දේ ඒක නෑ කියලා දැන් පාරට බහැලා ශිෂ්‍යෝ සටන් කරනවා. කවුද ඒ අවුල ඇති කළේ? එතුමානේ.
හොඳයි. මම කැමතියි දැනගන්න විශේෂයෙන්ම අන්තර්ජාතික මට්ටමේ දේශපාලන කරළියේත් විශේෂ සිදුවීම් කිහිපයක්ම සිදු වෙලා තිබෙනවා. විශේෂයෙන්ම ඇමරිකානු ජනාධිපතිවරණයේ ඩොනල්ඩ් ට්‍රම්ප් මහත්මයා පත්වීමත් සමග. එතුමා බොහෝ දුරට චීනයට විරෝධී ප්‍රතිරූපයක් අනුගමනය කිරීමේ නැඹුරුතාවයක් තිබෙන බව එතුමාගේ ප්‍රකාශ වලින් පෙනී ගිහිල්ලා තිබෙනවා. එතකොට මේ தත්ත්වය ඔබතුමා ආර්ථික විද්‍යාඥයෙක් නැත්නම් විශේෂඥයෙක් විදියට මේ පිළිබඳවත් අර්ථකථනයක් දෙනවා නම් ඔබ කොහොමද මේ අර්ථකථනය දෙන්නේ? මම ඇමරිකා ජනාධිපතිවරණයට පෙර ලොස් ඇන්ජලිස් වල මමයි දලසලප් පෙරුම තමයි දින 10ක් නතර වෙලා හිටියේ. ඉතින් මේ එළියට වඩා ඒ ඇතුලේ තිබුණ සිතුම් පැතුම් පිළිබඳ අපි දෙන්නටම සාකච්ඡා කරලා දැනුණ දෙයක් තියෙනවා. ඒ දැනුණ දේ තමයි ඇමරිකානුවන් තුල ඉතා විශාල වේදනාවක් තිබුණා උපම් බිමේ සැබෑ උරුමකරුවෝ. විශාල අසාධාරණයක් වෙනවා. ඒ නිසා ඇමරිකානුවන්ට අසාධාරණය වෙන්නේ කෙලෙසින්ද. ඔවුන් කිව්වා ඇමරිකාවට ආයෝජකයෝ එන්නේ. ඇමරිකාවේ අයත් චීනෙට ගිහිල්ලා වියට්නාමෙට ගිහිල්ලා. මොකද ඇමරිකාව විශාල ලෙස බදු පනවලා. ජෙනරල් මෝටර්ස් ඩුබායි වල තියෙන්නේ. ලක්ෂ 3කට විතර රක්ෂා දුන්න කුකී සමාගම චීනය අරගෙන. ඒ නිසා අපේ දේවල් අපි ඇමරිකාව ගොඩනගන්න ඕනේ. අපි ගිහිල්ලා මේ ට්‍රිලියන ගණන් ණය බෙවි පිටරටවල් වල ගගා මේක කරන්න බෑ. අපි මේ ඇමරිකානුව රකින්න ඕනේ. වෙන අය නෙමෙයි කියලා. ඒකට ඒ ජාතිකත්වයේ තමයි එතනදි මතුවුනේ. එංගලන්තේ වුණෙත් ඒකයි. ජාතිකත්වය. අද ලෝකේ පුරාම තියෙන්නේ මේ තමන්ගේ ජාතියට රටට දැන් මේ එක්කගේ විසුමට විරුද්ධ ජාතිකත්වයනේ. මේ දැන් ලංකා ඉතිහාසයේ ඊටම විශාල ලෙස ජාතිකත්වයේ මතුවෙච්ච අවස්ථාවක්. මොකද එහෙම ඉතිහාසයේ පුරාම බැලුවම අපේ රටේ 1948 දී අපි බ්‍රිතාන්‍යයන්ට යටත් වෙනවා. 1815 දී සෝරි. කන්දෝඩ රට ගිවිසුමේ. ඊට අවුරුදු 100කට පස්සේ 1915 දී සිංහල මුස්ලිම් කෝරාලයක් ඇති වෙලා අනගාരിക ධර්මපාලතුමා ඩී.එස්. රණාගේ එෆ්.ආර්. රණාගේ හෙන්ද්‍රි පේදිස්සේම ඔක්කොම හිරබාරයට ගන්නවා. හැබැයි ජාතික ව්‍යාපාරයෙන් මරන්න බැරි වෙනවා. ඒතකොට අපිට 48 නිදහස ලැබෙනවා. 2015 ආයි ජාතික ව්‍යාපාරයට ගහනවා. 100ට එන්නේ. 1815 සුද්දන්ට යටත් වෙලා ගැහුවා. 1915 ධර්මපාලතුමාලාට ගැහුවා. 2015 මහින්ද රාජපක්ෂට ගහනවා. මේක තමයි ඉතිහාසයේ ගමන. හැබැයි එහෙම කරලා ජාතිකත්වයේ මරන්න බෑ. අරිට වඩා වේගයෙන් ජාතිකත්වයේ මතුවෙනවා. ඒ නිසා අන්තර්ජාතික පාඩමක් මේ කාලේ ජාතිකත්වයේ පරජාතිකත්වයේ හා වෙන ජාතීන්ට වාසි ලැබෙන ක්‍රියාමාර්ග ගන්න ජාතිකත්වයේ ජාතික බලවේග වටා ගොනු වෙනවා. අපි ඒකාබද්ධ විපක්ෂයේ වශයෙන් මේ ජාතික බලවේග සියල්ල ඒක රාශී කරලා මේ රටේ මිනිසුන්නා මේ රටේ සම්පත් මත වැඩි විශ්වාසයක් තබන ගිය ආණ්ඩු කාලේ වෙච්ච වැරදි අඩුපාඩු දුර්වලතා වෙන්නේ නැති ඊට වඩා වේගයකින් රට ගොඩ ගන්න පුළුවන් ක්‍රමයේ ආණ්ඩුවක් හදා ගැනීම සඳහා වෙන වැඩපිළිවෙලක තමයි ඉන්නේ. දැන් ඔබතුමා කිව්වා ගිය ආණ්ඩුව කාලේ වැරදි සිද්ධ වුණා කියලා. ඒ පිළිබඳ යම් පූර්වගතන අවශ්‍යම වුණේ වැරදි සිද්ධ වුණා මොනවාද හඳුනාගෙන තියෙන වැරදි? ඒ හඳුනාගෙන තියෙන වැරදි තමයි සමහර තීරණ ගැනීම වලදී ඒ තීරණ ගත්ත පාර්ශවවල දී වටේ ඉන්න සමහර අය විවිධ ප්‍රතිලාභ ලබාගෙන විවිධ අයථා ක්‍රියාවල යෙදුණා. ඒකෙන් සමහර විට මඩ ගෑවුනේ ඒකට කිසිම සම්බන්ධයක් නැති අය වෙත. ඉතින් ඒක නිසා ඒවා අපි අඳුරගෙන තියෙනවා. ඒ කියන්නේ ඔබ පිළිගන්නවා මේ වටේ හිටපු කට්ටිය අතින් අයථා සිදුවීම් සිදු වුණා. එහෙම ඉතින් එහෙම නැතිනම් ඉතින් මේක සාදු සමාජයක් වෙන්න එපා. එහෙම සමාජයක් ලෝකේ නැහෙනේ. දැන් අපි දන ගහලා වඳින සංඝ සමාජයේ තියෙනවා. ඒ සමාජයේ මුකුත්ම නැතුව මේ රහත් වෙලා ඔක්කොම ඉන්නවද නැහනේ. දැන් මේ ආගමික සංස්ථා තියෙනවා. කතෝලික, හින්දු එහෙම පරමාදර්ශයව කොහෙද ලෝකෙ තියෙන්නේ?
බ්ලැක් ඇන්ඩ් වයිට් නේ. ඒ ඕනෙම එකක එහෙම අවුරුදු ගානක් රටක් ආණ්ඩු කරනකොට ඒකේ හොරකම් තියෙන්න පුළුවන්, වංචා තියෙන්න පුළුවන්, දූෂණ තියෙන්න පුළුවන්, ඒවා නිසලෙස දඩුවම් නොදී තියෙන්න පුළුවන්, ඒවා රිංගලා යන්න පුළුවන්. ඒක ඕන එකක වෙන්නේ. මේ දැන් ඒ සියල්ලට වඩා වැඩි ඉන්නේ දැන් මේ අවුරුදු දෙකක්වත් ගත නොවුන රජයේ මේ කාලය තුල වෙනවා. දැන් මුදල් ඇමතිතුමාට විරුද්ධව අල්ලස් දූෂණ කොමිසමට මහින්ද අනන්ත අලුත්ගෙම්මගේ ඇමතිතුමා ඇතුළු නෑ වාසුදේව නානායක්කාර ඇමතිතුමා ඇතුළු කණ්ඩායම්ම ගිහිල්ලා අල්ලස් දූෂණ කොමිසමට දුන්නා. මේ අතේ තියෙන චෝදනා කියලා. මේ ඇවිල්ලා තාම අවුරුදු දෙකක් නෑ. මහා බැංකුවේ කවුරුත් දන්නවා මුළු ලෝකෙම පිළිගත්තා දෙවන්තම ලංකා ඉතිහාසයේ වෙලා තියෙන විශාලතම සොරකම කීයක්ද? ට්‍රිලියන් එකක්. මේකේ ඇත්ත ආවස්තික පිරිවැය ගණනය කළාම ට්‍රිලියනයක්. මන්ත්‍රීතුමනි මම ඔබතුමාගෙන් ඇසුවේ අපේ උතුරේ ගැටලුව නිමා වුණේ 2009. ඊළඟට මේ ඉන්පස්සේ ආණ්ඩුවට නොහැකි වුණා නේද උතුරේ ජනතාව දිනා ගන්න. ඒකත් ප්‍රශ්නයක් වුණා නේද? ඒක ඩයස්පෝරාවේ චෝදනාව. මොකද දිනා ගන්න බැරි වුණ නැත්නම් උතුර පැවතුන තේකට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් තරම් සංසිඳියාවට වැඩ කරපු එකක් කොහෙද තියෙන? අවුරුදු 12ක් යනවා කිව්වා බිම් බෝම්බ ටික ඉවත් කරන්න. බිම් බෝම්බ. එතකොට කකුල තියන්න බැරි තැන බිම් බෝම්බ ටික මිනිස්සු කකුල් නැති කරගෙන ඉවත් කළා. පාසල් ටික හැදුවා. රෝහල් ටික හැදුවා. ඒ ජනතාව අතර ඉඩම් නිදහස් කළා. ඒකට හොඳ ඊයේ පෙරේදා නිකුත් කළා ඒ පළාතේ හිටපු ආණ්ඩුකාරවරු දෙදෙනා විසින් හොඳ කෘතියක්. මේ තියෙන කෘතිය වියවුල සහ ස්ථාවරත්වයේ වියත්මගින් ඒක නිකුත් කළේ. මේකේ තියෙනවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලන සමයේ උතුරු නැගෙනහිර ප්‍රදේශ නගා සිටීමේ ක්‍රියාවලියේ සත්‍ය වාර්තාවක්. මේ වාර්තාවේ තියෙනවා සංසිඳියාව කවුද කළේ? සංසිඳියාවට මොනවද කරපු වැඩ කියලා. නමුත් මේ එදා කතා කරපු මෙතුමන්ලා දෙදෙනා ඒ ප්‍රදේශයේ අය කිව්වා මේ මහා පාරවල් හදනකොට කිව්වා අය ඔය පාරවල් එකක්වත් හදන්නේ දෙමළ ජනතාවගේ යහපතට නෙමෙයි. ආමියකට වඩා ඉක්මනින් උතුරට එන්න තමයි ওই පාරවල් හදන්නේ. එහෙම තමයි මතේ දුන්නේ. ඊළඟට කිව්වා මේ ඔක්කොම මේ පළාතේ ලංකාවේ දිගම පාලම එහෙමනේ මේ හදලා තියෙන්නේ. මේක තමයි ලංකාවේ තියෙන දිගම පාලම. මේව හදනකොට කිව්වා මේව එකක්වත් ආණ්ඩුව නෙමෙයි. ලෝක බැංකුව අපේ අරගලයේ කරපු ප්‍රභාකරන්ට ගෞරවයක් වශයෙන් ඇවිල්ලා කරන්නේ. දැන් අවුරුදු 30ක් ලෝකේ දැකලා නැති අයට මේ කෙනිච්ච මත සාමාන්‍ය ජනයා පිළිගත්තා. ඒකයි වුනේ. නැත්නම් සංසිඳියාව ඇති කරලා පුනරුත්ථාපනය කරපු අය කොයි තරම් සංඛ්‍යාවක්ද? ඒ පුනරුත්ථාපනය කළා නිදාස් කරලා යවුව අය. ඉතින් අනිත් එක ප්‍රජාතන්ත්‍රවාදී දීපු එක හොඳටම පරදිනවා කියලා දැන පළාත් සභා ඡන්දෙ තිබ්බා. ප්‍රාදේශ සභා ඡන්දෙ තිබ්බා. ඡන්දේ කවදාවත් පාවිච්චි කරන්න දුන්නේ නැහැ නිසිලෙස උතුරු නැගෙනහිර. ඡන්දේ පාවිච්චි කරන්න දුන්නා. ඒක මහින්ද රාජපක්ෂට විරුද්ධව පාවිච්චි කළා. ඒ ලබා දුන්න නිදහස. අවසාන වශයෙන් මන්ත්‍රීතුමනි ශ්‍රී ලංකාව ඔබ දකින විදියට අනුගමනය කළ යුතු ආර්ථික උපාය මාර්ගය කුමක්ද? ඔබ කෝ ලෝකය තමන්ගේ දේශීයත්වය සඳහා නැඹුරු වෙන නමුත් ලංකාව වගේ කුඩා රටකට මිලියන 20ක ජනතාවකට මේ ආර්ථික ක්‍රමෝපාය යන්න පුළුවන්. මොකද 2012 වර්ෂයේ ඉඳලා අපේ අපනයන ආදායම ශීඝ්‍ර ලෙස පල්ලෙහාට එනවා. ලෝක වෙළඳ පොළ ඔය දේශපාලන සටන්පනේ මුළු ලෝකෙම තියෙන්නේ රටවල් දෙකක් හැර එකම ආර්ථික ක්‍රමය. කියුබාවේ උතුරු කොරියාවේ හැර ලෝකයේ හැම රටකම සම්පත් බෙදී හැරේ යාමේ රටාව තීරණය වෙන්නේ මිල යන්ත්‍රණය මගින්. ඉල්ලුම තියෙනවා, සැපයුම තියෙනවා, මිලක් තියෙනවා. මිල මගින් තමයි කුමක්ද කොපමණද කෙසේද කාසඳාද කියලා මූලික ආර්ථික ප්‍රශ්න විසඳෙන්නේ. ඒ නිසා මේ ක්‍රමයේ එකයි. ඒ ක්‍රමයේ කරන් යන ක්‍රමය රජයේ විසින් වඩා කැපවීමෙන් ආර්ථිකයේ යහපත් ආයෝජනයේ ඉහළ නංවන වැඩ පිළිවෙලක් තියෙනවා එච්චරයි. දැන් බලන්න මම වෙළඳ ඇමති වශයෙන් ඉඳද්දී මම ලංකාව පුරාම හදලා තියෙනවා ආර්ථික මධ්‍යස්ථාන 13ක්. නුවරඑළිය ගත්තත්, වියංගොඩ ගත්තත්, බදුල්ල ගත්තත්, මීගොඩ ගත්තත්, මේ නාරායන් පිට ගත්තත් ආර්ථික මධ්‍යස්ථාන 13ක් මම පොඩි කාලයක් වෙළඳ ඇමති. එදා තව අද වෙනකන් එකක්වත් අලුතෙන් හදලා නැහැ. මම වෙළඳ ඇමති වශයෙන් සම්පකාරය විනාශ කළා තියෙන එක ජනාධිපතිතුමාට කියලා බදු කපලා කෝප් සිටි මිනි කෝප් සිටි 10 ගාණක් හැදුවා. සල්ලි අයවෙන් හැමදාම වෙන් කළා දුන්නා. එදාන් පස්සේ තව අලුතෙන්
එක මිනි කෝප් සිටි එකක් කෝප් සිටි එකක් හදන්න රජයෙන් සල්ලි දුන්නේ නැහැ. මම මේ අධ්‍යාපන ඇමති වෙලා ඉඳලා ලංකාවේ ඉතිහාසයේ ගමන් මඟ වෙනස් කළා. විභාගයේ සමත් ජීවිතයේ අසමත් දරුවෝ වෙනුවට විභාගයේ සමත් ජීවිතයේ සමත් වෙන දරුවන්ට තාක්ෂණ විෂය ධාරාවක් හඳුන්වනවා. මහින්දෝදේ පාසල් 1000ක් හැදුවා. තාක්ෂණ විෂය ධාරාවට තාක්ෂණික විද්‍යාපීඨ 251ක් හැදුවා. ඒකෙන් අලුතෙන් විශ්වවිද්‍යාලවල දැන් හදනවා තාක්ෂණ පීඨයට ළමයි ගන්නවා. ළමයි ලෝකෙ ගිහිල්ලා නව නිපැයුම් වල පළවෙනියට දිනනවා. හැබැයි ඒක ඉස්සරහට ඒ වගේ වේගයෙන් දැන් යනවද? යන්නේ නැහැ. දැන් මහින්ද රාජපක්ෂ කාලේ මුළු රටම වැඩබිමක් ලෙස තිබුණා. හැමදාම උදේ දවල් රැ කොහේ හරි වැඩ. දැන් එහෙම වැඩ කරන්නේ නැහැ. එක පාට බ්‍රේක් ගැහුවා වගේ යන්නේ හිටලා. මොකක්ද ඒක? වැඩේ. රටේ මේ ප්‍රශ්න ඔක්කොම තියෙන්නේ රටේ ආයෝජනය වැඩි කරන්න ඕනේ. ආයෝජනයේ 100ට දලදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතය ලෙස 40ට වැඩි කිරීමේ ඉලක්කයක් තියාගන්න ඕනේ. ඒක 35ට ගියත් ඇති. එතකොට රටේ නිෂ්පාදනය වැඩි වෙනවා, ආදායම වැඩි වෙනවා, සේවා නියුක්තිය වැඩි වෙනවා, බිරකියාව අඩු වෙනවා, ඉතුරුම් වැඩි වෙනවා, ආයෝජනය අඩු වෙනවා, මිනිසුන්ගේ ජීවනයේ තත්ත්වය උසස් වෙනවා. ඒක තමයි ඕනේ රටක තියෙන පාඩම. එතකොට ආයෝජනය වැඩි කරගන්න අපි මොකද කරන්න ඕනේ? ආයෝජනය වැඩි කරගන්න ආයෝජනය වැඩි කරන්න හිතකර වාතාවරණයක් හදන්න ඕනේ පෞද්ගලික අංශයට. මොකද රජය නෙමෙයි. පෞද්ගලික අංශය දැන් වී වගා කරන්නේ වී වගා කරන ගොවියෝ පුද්ගලික අංශයෙන් ලක්ෂ ගණන්. කුඩා තේ වතු හිමියෝ රබර් වතු හිමියෝ පුද්ගලික අංශයෙන්. ඊළඟට පොල් වතු හිමියෝ ඔක්කොම පුද්ගලික අංශයෙන්. සුළු පරිමාණ මධ්‍ය පරිමාණ ගේදර කරන කර්මාන්ත පුද්ගලික අංශයෙන්. අපි මේ කොටු වෙලා සිතුවිලි වල බොහොම පොඩියට හිතනවා මේ රජය තමයි ඔක්කොම කරන්නේ කියලා. රජය කරන්න ඕනේ පහසුකම ලැබලා දීලා පුද්ගලිකාංශයට කියන්න ඕනේ රට ගෙනියන්න කියලා. පුද්ගලිකාංශයට එළවෙලෝ ගහලා රටක් ගොඩ ගන්න බෑ. ඉතින් ඉස්සෙල්ලා වෙනස් කරගන්න ඕනේ පළවෙනි දේ වෛරය නැතුව මිනිස්සුන්ට දේශපාලනඥයෝ ජනතාවට ආදරය කරන්න පුරුදු වෙන්න ඕනේ. ඒක පළවෙනියෙන් පාර්ලිමේන්තුවෙන් පටන් ගන්න ඕනේ. දැන් මේ පාර්ලිමේන්තුවේ ගියාම මේක ගහ ගන්න ඕනේ මිනිස්සු ශාරීරික වශයෙන් වෛරය. ඉතින් ඕක තව දුරට වැඩි වෙච්චාම වෙන්නේ ඒ දේශපාලනය කරන අය මරනවා. කොච්චර මරලා තියෙනවද ලංකාවේ? තමන්ගේ දේශපාලන මතයට විරුද්ධ අය කොච්චර මරලා තියෙනවද? එහෙම කරන්න බෑ කියලා තමයි මම හිතන්නේ. මේ අපි දියුණු රටක වගේ මේත් මිනිස්සු වගේ නැතුව මේ වෛරයෙන් තොරව හිතලා හැමෝටම දැන් ආයෝජකයෙක් කලාම තමන්ට හිතවත් නැත්තම් තමන්ගේ පක්ෂයෙන් නැත්තම් එවන් ගාත් පවරගත්තා. කොච්චර විදේශ විනිමය රටට ලැබුණ සමාගමක් වැරද්දක් තිබුණා නම් ඒකට දඩුවම් කරන්න ඕනේ, නිවැරදි කරන්න ඕනේ. නමුත් මේක රජයට පවරගත්තේ අර ජාත්‍යන්තරව පිළිගත් ආරක්ෂක සේවය අපිට කරන්න බැරි වෙච්ච එකක් කඩාර වෙන්න. ඉවරයි. ඉතින් ඒ නිසා රටේ රාජ්‍ය නායකයන් එළියට කියන දේ වගේම ඇතුලෙන් වෛරයක් නැතුව දැන් ජයවර්ධන මැතිතුමා ඉන්නකොට එතුමාගේ ප්‍රතිපත්තියට අපි එකඟ නැහැ. බර්නාඩ් සොයිස මැතිතුමා තමයි මේ හිටියේ. ජයවර්ධන මහත්තයත් එක්ක සම සමාජ දේශපාලනය කළා. උදේට තේකක් බොන්න පුළුවන් ඒ දෙන්නට. වෙනස් දේශපාලන මත දරන. ඒ වගේ තිබුණ රටක් අද මේ තත්ත්වයට වැටිලා තියෙනවා. හොඳයි. අප අද දවසේදී ඔබගෙන් සමුගෙන යන්නටයි සූදානම් වන්නේ පබ්ලික් ස්පේස් ශ්‍රී ලංකා වැඩසටහන තුලින්. අද අපත් සමග සම්බන්ධ වුණේ ශ්‍රී ලංකාවේ හිටපු අධ්‍යාපන අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා. අපි ඔබතුමාට ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා අපගේ වැඩසටහනත් සමග සජීවීව අද දිනේ සම්බන්ධ වීම පිළිබඳව. අපි ඔබතුමාගේ දේශපාලන ගමනට සුබ පතනවා RTV කණ්ඩායම විදියට. ඉතින් අපි ලබන සතියේත් නැවතත් මේ වගේම වැඩසටහනකින් ඔබත් හමු වෙනවා ශ්‍රී ලංකාවේ දේශපාලන ආර්ථික සමාජීය තොරතුරු පිළිබඳව ගැඹුරින් විශ්ලේෂණය කරන පබ්ලික් ස්පේස් ශ්‍රී ලංකා වැඩසටහනේ තවත් වැඩසටහනක් සමගින් ලබන සතියේත් ඔබ හමු වනතුරු අපි ඔබගෙන් සමුගන්නවා. ඔබ හැම දිනාටම සුබ රාත්‍රියක්.